Hi guys, welcome back to my YouTube channel. අපි මේ දැන් යන්නේ මඩොල් දුව බලන්න. එන්නකො මාත් එක්ක. මේ පෙළපාලියක්ද දන්නේ යන්න වේ. සද්දය එන්නේ අච්චර. අනේ මම මාගෙන් උඩ දිගේ. යන්නේ දී. තල්පේ ඇවිදලා අපි ඊළඟට ආවේ මඩොල් දුව බලන්න. ඔයගොල්ලෝ අහලා ඇතිනේ මාටින් වික්‍රමසිංහ මහත්තයා මඩොල් දුව ගැන පොතක සඳහන් කරලා තියෙනවා. කල පැත්තට එනකොට මුලින්ම අපිට හම්බුනේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ කෞතුකාගාරයට යන පාර. අපි ඒකට කලින් ගිහින් තියෙන නිසා අපි අද ඒකට යන එක නැතුව මඩොල් දුව යනවා කියලා තීරණය කරා. ඊට පස්සේ අපි මෙතනට ඇවිල්ලා මෙතන බෝට් රයිඩ් එකක් යන්න ඕනේ මඩොල් දුවට යන්න. මොකද ඒක දූපතක්නේ. ඊට පස්සේ අපි බෝට් එකකට නැගලා දූපතට ගියා. මේ බෝට් රයිඩ් එකට රුපියල් 3000ක් ගන්නවා. ඒ 3000 ගන්නේ එයාලා අපිව ගිහින් දාන්න හා එක් කරගෙන එන්න මේ දෙකටම. ඒගොල්ලෝ කිව්වා අපිව ගිහින් දාලා ඔයාලට කැමති වෙලාවක් එතන ඉන්න පුළුවන්. අපි ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙලාවට ඇවිල්ලා ආයෙ ගිහින් දානවා කියලා. අපි බෝට් එකෙන් බහලා මෙතන ඇවිදින්න පටන් ගත්තා. මෙතන ගස්වැල් වලින් වට වෙච්ච සුන්දර පරිසරයක් තියෙනවා. ඒ වගේම මේ පරිසරය හරිම නිස්කලංකයි. මේ නිස්කලංක පරිසරයේ ඇවිදිනකොට හිතට මාර නිදහසක් දැනෙනවා. අපි මෙහෙම ඇවිදගෙන යනකොට මඩොල් දුව කතාවේ ජින්නාවයි උපාලිවයි මතක් වුණා. අපේ කට්ටිය ඒගොල්ලෝ ගැන කිව්ව කතා ටික ඉස්සරහදී බලන්නකෝ. මෙතන ඇත්තටම ඇවිදින්න ලොකු දුරක් නැහැ. හැබැයි මෙතන පොඩි අඩිපාරවල් ටිකක් තමයි තියෙන්නේ. එතන මුල් මතු වෙලා, ගල් මතු වෙලා ඒ වගේ නිසා ඒ වගේම තමයි පාරට අතු මුල් එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඇවිදින්න අමාරුයි. හැබැයි මෙතන ඇවිදින එක හරිම ෂෝක්. අපේ කට්ටියට ජින්නයි උපාලි වතුර ගත්ත ලිඳක් හම්බුණා. අපිට පිටිපස්සේ අපි හිතන්නේ 5 වසරද කොහෙද ළමයි ටිකක් ආවා. අපේ කට්ටිය ඒගොල්ලන්ට ඒ කියන්නේ කිව්වා මොකද නදීෂ මේ? ආ වතුර ගත්තේ මේකෙන්. සත්‍ය ළමයිද කොහෙද? වොයිස් කට් කරන්න නැතුව මේකට දාන්න. නේ. එතකොට මේ වතුර ඇදලා මොකද දැන කරේනේ? මඤ්ඤොක සම්බව මෙතනින් වතුර ගත්තද? ස්නානද? අර තියෙන ගල් තුන අර ගල් තුන තියෙන්නේ. අනේ මේ ගලයි තියෙන්නේ. ඒක වතුර උඩ කරලා තියෙන්නේ. ඔව්. මේ මෙතන ඇලක් තිබිලා තියෙනවා. මේ මෙහෙම ඇලක් ගිහින් තියෙනවා. ඒකෙන් තමයි වතුර ගත්තේ. හරිද? ඒ වුණාට ටිකක් කල් ගිහිල්ලා දැන් ඒ ඇල හිඳිලා තියෙන්නේ. වතුර ගත්ත නින්ද. ඔව්. අනේ මම මාගෙන් උඩ දිගේ. යන්නේ දී. ඒක තමයි උඩ.
අපි කට්ටිය එකතු වෙලා ගස් මාරු සෙල්ලම කරා. මේ හරිය තමයි අපිට ඇවිදින්න තිබ්බ අමාරුම කොටස. අපේ කෙනෙක් ග්ලිස්සලත් වැටුණා. මෙතන මුල් ගොඩාරියක් තියෙනවානේ. ඒ නිසා මෙතන ඒ වගේම පල්ලමක් තියෙනවා. ඒ නිසා මෙතනින් යන්න අමාරුයි. අපි ගොඩ වෙලාවක් මොඩල් දුවට වෙලා හිටියා. ඇතිතරම් ෆොටෝස් ගැහුවා. ඒ වගේම තමයි හොඳටම මధుරෝ. ඊට පස්සේ අපි ආයේ බෝට් එකට ආවා. බෝට් එකට ආවට පස්සේ ඒ බෝට් එකේ අයියා අපිව පොඩ්ඩක් මඩොල් දුව වටේ කරගෙන ගියා. ඒ වගේම එයා පොඩි විස්තරයකුත් අපිට කියලා දුන්නා. ඒ අලුවේ පළතුරක් මේ න ලං කරන්න ගෙඩියක් හදන්න. ආ කිරේ දවස් වල ඕවගෙන්ද? කොයි යන්නේ ලං කරන්නකො ගෙඩියක් හදමුකෝ. ආනේ පන්නන්නේ පා. ඒ පායි මම මේක ඇතුලේ මොකක් හරි ඔය මදයක් නෑ නෑ ඕනේ ලොකු දුවපත් තියෙනවනේ. අඩියෝ අනේ මං ඉතින් බියව දැම්ම වතුරට. කො? ඒගොල්ලෝ ඉතින් එනවනේ නේද? අපිට මෙතනදී කඩලාන කිරණ මේ වගේ ශාක පිළිබඳව හැඳින්වීම කරලා දුන්නා. ඒ වගේම මෙතන තියෙන පරිසරය ගැන ඒ අය හැඳින්වීම කරලා දුන්නා. ඒ වගේම තමයි ජීවිතේ කවදාවත් අපිට හම් වෙලා නැති chance එකකුත් මෙයා අපිට ලබලා දුන්නා. බෝට් එකක් පදින්න අපිට කවදාවත් හම් වෙන්නේ නැහැ. එයා අපිට ඒ chance එක අරගෙන දුන්නා. මඩොල් දුවට ගිහිල්ලා පැය ගානකට පස්සේ අපි නැවතත් ගොඩබිමට ආවා. මෙතනින් අපේ මඩොල් දුව ගමන ඉවර වෙනවා. මේ තමයි අපිට උදව් කරපු අයියලා සෙට් එක. 1 2 3 මඩොල් දුව